right එහෙනම් අද දවසේ මාතෘකාව ලියන්න බලන්න. අද පිටුව අපි පටන් ගන්න පිටුවක 19. හරිද? අද දවසේ මාතෘකාව ලියමු ව්‍යාපාරවල ගති ලක්ෂණ. මාතෘකාව ව්‍යාපාරවල ගති ලක්ෂණ. ව්‍යාපාරවල ගති ලක්ෂණ. දිනේ දාගන්න මාතෘකාව ලියන්න. ව්‍යාපාරවල ගති ලක්ෂණ. හරි? ව්‍යාපාරවල ගති ලක්ෂණ. right. දැන් ළමයි අපි බලන්න අවශ්‍යයි මොකද්ද? ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියන එක අපි දන්නවා. මිනිස්සුන්ගේ අවශ්‍යතා වමනා තෘප්තිමත් කරන දාල ඕනම ආර්ථික කටයුත්තක්. ඒක හරි. ඒක නිර්වචනය ළමයි. ඒක නිර්වචනය. අපි කොහොමද ඇත්තටම බිස්නස් එකක් කියලා හඳුනගන්නේ? කොහොමද අපි ව්‍යාපාරයක් කියලා දැනගන්නේ? ව්‍යාපාරයකට ආවිනිකු ගති ලක්ෂණ කිහිපයක් තියෙනවා. හරිද? ව්‍යාපාරට ආවිනිකු ගති ලක්ෂණ. මොනවද ව්‍යාපාරට ආවිනිකු ගති ලක්ෂණ කියලා අපි එකින් එක ලියාගෙනලා සාකච්ඡා කරමු. හරි? right. එහෙනම් ඔය ලියන්න බලන්න ව්‍යාපාරවල ගති ලක්ෂණ. right. අංක 1 පිළිවෙල ලියන්න පහලින්. අංක 1 විකුණුම් හෝ හරිද? exchange or selling starts place. විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. ලියන්න 1 විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. සිදුවීම. විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. හරි? 1 ව්‍යාපාරයේ ගති ලක්ෂණ අපි ලියාගෙන කතා කරමු. ලියා ගන්න කාලේ මේ ආස්ති කරන්නේ නැතුව අපි භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම. භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම. දෙවෙනි ලක්ෂණය. භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම. පිළිවෙලට පහලින් ලියා යන්න ව්‍යාපාරවල ගති ලක්ෂණ මාතෘකාව 1 විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. 2 භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම. 3 ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. 4 ලාභය මත අභිප්‍රේරණය වීම. motivation. ලාභය මත අභිප්‍රේරණය වීම. අපි බලමු මොකද්ද කියලා. හරි? එකින් එක කතා කරමු. අභිප්‍රේරණය වීම. ලාභය මත අභිප්‍රේරණය වීම. 5 as a risk අවදානමක් තිබීම. ළමයි එක වෙන පාටකින් ලියමු අපි. හරි? අතුපෑනෙන් ලියමු අවදානමක් තිබීම. අවදානමක් තිබීම. මේ වචනෙටත් අපි බයයි ගොඩක් කට්ටිය. හරි? අවදානමක් තිබීම. අවදානමක් තිබීම. ඒ වගේම අංක 6 උවමනා නිර්මාණය කිරීම. ඒකත් වෙන පාටකින් ලියමු රතු පෑනෙන් හැර ලියමු උවමනා නිර්මාණය කිරීම. නිර්මාණය කිරීම. උවමනා නිර්මාණය කිරීම. අංක 7 සුබුරුදු පාටින් ලියන්න ආර්ථික කටයුත්තක් තිබීම. ආර්ථික කටයුත්තක් තිබීම. හරි? ආර්ථික කටයුත්තක් තිබීම. හරිනේ? දැන් බලන්න කාරණා ටික ඔක්කොම හරිද කියලා. ව්‍යාපාරික ගති ලක්ෂණ. මොනවද ව්‍යාපාරයේ ගති ලක්ෂණ? හරි? ව්‍යාපාරයේ ප්‍රධානම ගති ලක්ෂණය මොකද්ද? ලක්ෂණ කීපයක් තියෙනවා. ඒකට ලියුම මොකද්ද? විකුණුම් හෝ හුවමාරුව සිදුවීම. ළමයි බිස්නස් එකක් නම් එකතැන පල් වෙන්නේ නැහැ. කස්ටමර්ස් ලේනවා, භාණ්ඩ විකුණනවා, ගනුදෙනු සිද්ධ වෙනවා. මේක තමයි පළවෙනි ලක්ෂණ අපි ලිව්වේ. හරිද? විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. මේවා විස්තර කරලා ලියන්නේ නැහැ. කරුණු වශයෙන් මතක තියාගන්න ඕන ලියන විභාගෙට. හරි? ඊළඟට භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම. විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම ව්‍යාපාරික ගති ලක්ෂණය. නිතර භාණ්ඩ හා සේවා ගනුදෙනු වෙන එක ව්‍යාපාරයේ ගති ලක්ෂණයක්.
ඉඳලා ඉట్లా බඩු විකුණන්නේ නැහැ. එකක් දෙකක් විකුණනවා කියන එක නෙමෙයි ව්‍යාපාරයක් කියන්නේ. ගෙදරට තේ එකක් හදාගෙන ඉන්න මිනිස්සුන්ට තේ එකක් දීලා බොන එක හරි. හැබැයි අඛණ්ඩව තේ හදලා විකුණන එක තේ කඩයක් නේ. තේ කඩයක් නේ. තේ කොළ එනවා, සීනි ගන්නවා, කස්ටමර්ස්ලා එනවා, තේ බොනවා. හරිද? බිස්කට් කනවා. මේ අමුත්තෙක් ගෙදරට එනවා වගේ නෙමෙයි. ඒතර භාණ්ඩා සේවා ගනුදෙනු වීම ව්‍යාපාරයේ ගති ලක්ෂණ. ඊළඟට ගනුදෙනු අඛණ්ඩව සිදුවීම එක වතාවක් නෙමෙයිනේ. ගෙදර තිරන පරණ භාණ්ඩයක් විකුණනවා කියන්නේ එක ව්‍යාපාරයක් නෙමෙයිනේ. ඉඩමක් ගන්නවා කියන ව්‍යාපාරයක් නෙමෙයිනේ. හරිද? ගෙයක් හදපු ගේ හදලා විකුණලා තියෙන එක ව්‍යාපාරයක් නෙමෙයි. හැබැයි ගෙවල් හදලා නිතර විකුණනවා. අඛණ්ඩව ගනුදෙනු අඛණ්ඩව සිද්ධ වෙනවා නම් ඒක ව්‍යාපාරයක්. හරිද? ඒ වගේම ව්‍යාපාරයේ තියෙන වැදගත්ම ලක්ෂණය තමයි ලාභ ලැබෙන්න ව්‍යාපාරයේ ළමයි මොටිවේටඩ්. අභිප්‍රේරණය වෙනවා. හරි? දිරිගැන් වෙනවා. සෝ කැමැත්තෙන් මේ ව්‍යාපාරය කරන්න පෙළඹෙන එකට අපි කියනවා ලාභය මත අභිප්‍රේරණය වීම කියලා. ඒ වගේම ළමයි වැදගත්ම ලක්ෂණය මොකද්ද? ඕනම ව්‍යාපාරයකට දරන්න සිද්ධ වෙනවා මොකද්ද? ඒ ව්‍යාපාර අවදානම. ඕනෑම ව්‍යාපාරයක් දරුවනේ හරිද? ඕනෑම ව්‍යාපාරයක් අපිට දකින්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය තමයි මොකද්ද? ඒ ව්‍යාපාරයේ අවදානමක් තියෙනවා ව්‍යාපාරයට. ව්‍යාපාරට අවදානමක් තියෙනවා. ඒ අවදානම හා සමගාමීම ළමයි ඒ අවදානම නැති කරන්න ව්‍යාපාරයක් කරන්න ඕන වටිනම දේ තමයි මිනිසුන්ගේ උවමනා නිර්මාණය කිරීම. හරිද? මං කිව්වේ මේ ලෝකයේ ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න තමයි බිස්නස්. ප්‍රශ්න නැත්නම් ප්‍රශ්න ඇති කරන තමයි බිස්නස්. එහෙනම් ලෝකෙ දැන් ඔයා මෙතනට ආවේ ඉගෙන ගන්න. ඔයා ආවේ BS ඉගෙන ගන්න. නමුත් ඔයාට ළමයි එතනින් එයාට හිතන්න දෙයක් හදලා දෙන එක හරිද? නිර්මාණය කරන එක මගේ කාර්යයක්. එහෙනම් ඔයාගේ උවමනා නිෂ්පාදිත කෙරේ ආශාවක් ඇති කිරීම. කැමැත්තක් ඇති කිරීම. ඒක මිලදී ගන්න පෙළඹවීම. අපි කතා කරානේ උවමනාව කියන්නේ මොකද්ද? පුද්ගල ආශාව. පුද්ගල ආශාව. නැත්නම් කැමැත්ත. කිසියම් නිෂ්පාදිතයක් කෙරේ ඔයා පුද්ගලයෙක්ගේ කැමැත්ත ඇති කරනවා නම් ඒක තමයි උවමනා නිර්මාණය කියන්නේ. ඒ නිර්මාණය තුලින් තමයි ඉල්ලුම අටගන්නේ. එතකොට මේ උවමනාවට ක්‍රය ශක්තිය purchasers ability ක්‍රය ශක්තිය එකතු වෙලා එයා සූදානම් වුණා නම් ළමයි එතන හට ගන්නවා මොකද්ද? ඉල්ලුම කියන කාරණාව. එහෙනම් අපේ බිස්නස් එකට අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඉල්ලුම කියන කාරණාව. හරි. එහෙනම් ඉල්ලුම ඇති කරගන්න නම් ක්‍රය ශක්තියට සම්බන්ධ කරගත්ත උවමනාව මෙන්න ව්‍යාපාරයේ දුවනවා. ඒ වගේම අපි දන්නවා ඕනම ව්‍යාපාරයක තියෙන මොකද්ද? ආර්ථික කටයුත්තක් කියන කාරණාව. රයිට්. එතකොට වගේ නිබන්ධනේ මම මේ පැහැදිලි කරපු ටික තියෙනවා. ඔයාට ඒක කියව ගන්න පුළුවන් නිදහසේ. හරි ළමයි. එහෙනම් අපි යනවා පිටු අංක අපි ටියුට් එකෙන් ගත්තොත් අපි යන්න තියෙන ළඟට ව්‍යාපාර කටයුත්ත යන්න පැහැදිලි explanation business activities කියන මාතෘකාවට අපි යන්නේ. දැන් ව්‍යාපාරික ගති ලක්ෂණ දන්නවා ළමයි. මූලික ගති ලක්ෂණ 7ක් කතා කරා. හරි. ඔයගලන් බලන්න කියවල මොකක්ද අංකයකට අපි ලිව්වේ? බලන්න ලිව්වා හරිද කියලා. විකුණුම් හෝ වමාරුවක් සිදුවීම. දෙඩ ගත්තේ භාණ්ඩ හෝ සේවා ගනුදෙනු වීම. තුන ගත්තේ ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. හතර ගත්තේ ලාභය මත අභිප්‍රේරණය වීම. වැදගත් ලක්ෂණයක් අපි පෙන්නවා ව්‍යාපාරික අවදානමක් තිබීම. ඒ වගේම හා සමගාමී වැදගත් වෙනවා ව්‍යාපාරිකයේ මිනිසුන්ගේ උවමනා නිර්මාණය කරනවා කියන කාරණාව. ඒ වගේම අපි දන්නවා ලෝකයේ ඕනම ව්‍යාපාරික ආර්ථික කටයුත්තක් නිෂ්පාදනයේ පරිභෝජනයේ බෙදාහැරීම. ආර්ථික කටයුතු කොහොමද පුතේ තියෙන්නේ? නිෂ්පාදනයේ තියෙනවා, පරිභෝජනයේ තියෙනවා, බෙදාහැරීම තියෙනවා. මෙන්න ළමයි ආර්ථික කටයුතු. ඔන්න පැහැදිලි කිරීම. ඔයාගේ හිතේ හැටියට මම කියපු දේවල් කියව ගන්න. ඔයාගේ නිබන්ධනේ ඊට පස්සා තියෙනවා. අපි නම් ප්‍රශ්නයක් හදාගමු. යම් ප්‍රශ්න වලට ලියන්න අද දවසේ ප්‍රශ්න අංක කීයද? මට දාන්න බලන්න ප්‍රශ්න අංක. කීවෙනි ප්‍රශ්න අංකයද තියෙන්නේ පුතේ? හරි. කොවින්දි දාන්න chat එකට මට ප්‍රශ්න අංක කීයද ලියන්න තියෙන්නේ කියලා. පස්විනා නිම්සර අපි නැවතුනේ කියන ප්‍රශ්න අංකෙන්ද? හරි put the message. ලියන පොතේ කීවෙනි ප්‍රශ්න අංකයද අපි ලියන්න තියෙන්නේ? 15ද 16ද 14ද right ඔව් කොවින්දි ප්‍රශ්න දාන ප්‍රශ්න අංක 15 ලියන්න තියෙන්නේ ලියන්න ප්‍රශ්න අංක 15 ප්‍රශ්න වෙන පොත ගන්න ප්‍රශ්න අංක 15 ලියන්න මේ විදියට
ව්‍යාපාරයක් යන්න හඳුන්වා ව්‍යාපාරයක් යන්න හඳුන්වා ඕනෑම ව්‍යාපාරයකට ආවේනික වූ ගති ලක්ෂණ නම් කරන්න වරාන් තුල ලකුණු 4යි. right බලන්න හරි ව්‍යාපාර යන්න හඳුන්වා ඕනෑම ව්‍යාපාරයකට ආවිනික ගති ලක්ෂණ නම් කරන්න හරි ආවිනික ගති ලක්ෂණ නම් කරන්න right ප්‍රශ්නාංක 15 හරි එතන තියෙන රූල් 8ක් විතර ඉඩ තියන ළමයි රූල් 8ක් ඉඩ තියන්න හරි රූල් 8ක් ඉඩ තියන්න right හොඳයි අපි යමු ඊළඟ මාතෘකාවට ගෙදරදී ඔය ප්‍රශ්න උත්තර ලියන්න ඕන ඊළඟ මාතෘකාවට අපි ලියන්න ඊළඟ මාතෘකාව අපි ලියමු ව්‍යාපාර කටයුතු business activities ලියන මාතෘකාව ව්‍යාපාර කටයුතු මාතෘකාව ව්‍යාපාර කටයුතු right ළමයි ලෝකයේ ඕනෑම ව්‍යාපාරයක කටයුතු දෙකයි තියෙන්නේ. අපි ඒක හඳුන ගන්න ඕනේ. ලොව පවතින ඕනෑම ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙක මොන මට්ටමින් ගත්තත්. එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් එක ගත්තා. හරිද? ඒක ගත්තත්. ලංකාවේ ධම්මික පෙරරගේ ළමයි බර්ගර් කිං එක ගත්තත්. රොසෙල් එක ගත්තත්. ඉෂාර නානක්කාරගේ එල්එල්සි එක ගත්තත්. මම මේ කරන ඔන්ලයින් ක්ලාස් එක ගත්තත්. මේකත් ව්‍යාපාරයක් නේ. ව්‍යාපාරයක් කියන එක දැන් ගති ලක්ෂණ දන්නෝනේ අකණ්ඩව පන්ති කරන්නේ නේද? ගනුදෙනු සිද්ධ වෙනවා, ඕමාරු සිද්ධ වෙනවා, ඕමනා නිර්මාණය කරනවා, අවදානම් දරනවා. එහෙනම් ලෝකයේ ඕනෑම ව්‍යාපාරික ප්‍රධාන කටයුතු දෙකයි දරුවෝ තියෙන්නේ. කටයුතු දෙකයි. හරිද? එකක් තමයි මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම. ඒ කියන්නේ මෙහෙම එකක් නැත්තම් ඒක ව්‍යාපාරයක් නෙමෙයි. that is not business. ව්‍යාපාරයක ප්‍රධාන කටයුත්ත මොකද්ද? මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන එක. එහෙම වෙන්නේ නැත්නම් ඒක ව්‍යාපාරයක් නෙමෙයිනේ. ඊට දෙවෙනි වෙන්නේ ළමයි මොනවද? ව්‍යාපාර ඊළඟ දේ තමයි සම්පත් සඳහා අගයක් එකතු කිරීම. සම්පත් සඳහා අගයක් එකතු කිරීම. හරිද? මෙන්න ප්‍රධාන කටයුතු දෙක. ලෝකේ ඕනෑම ව්‍යාපාරික ප්‍රධාන කාර්යයන් දෙකයි තියෙනවා කිව්වේ. මොකක්ද? එක මිනිසුන්ගේ අවශ්‍යතා සහ තෘප්තිමත් කිරීම. දැන් ඔන්න ඔය ඇවිල්ලා තියෙන ඔන්ලයින් ක්ලාස් එකට. හරිද? ඔය ඇවිල්ලා තියෙන මොකටද? BS ක්ලාස් එක දැන් ඇවිල්ලා තියෙනවා. දැන් මේ BS ක්ලාස් එකේ ඔයා ශිෂ්‍යයෙක්නේ. ඔයා ශිෂ්‍යෙක්. හෝ ශිෂ්‍යාවක්. හරි? right. මොන දෙන්න ඉන්නවා. ඔයාලා මොකටද මේකට එන්නේ? එන්නේ ඔයාගේ අවශ්‍යතාවය මොකද්ද? අධ්‍යාපනය. right. ඒ අධ්‍යාපනය වගේ කැමැත්ත මොකද්ද? BS. ඒ කියන්නේ ඔයාගේ උමනාව BS. දැන් මේක ඉගෙන ගන්නවා මම ළඟට එන්නේ. ඒ තමයි ඔයාගේ අවශ්‍යතාවය සහ උමනාව. එතන මම අධ්‍යාපනයට අවශ්‍ය දේ උසස් පෙළ ඔයාගේ අවශ්‍යතා සහ උමනාව හඳුනාගෙන ඒක මේ මොහොතේ මම තෘප්තිමත් කරමින් ඉන්නවා. ඒක හරි. ගොඩක් අය හිතන් ඉන්නවා ඒක විතරක් කරාම හරි කියලා. මිනිස්සු හිතන් ඉන්නේ එහෙම. කඩේකට ගිහිල්ලා බඩු ගත්තම ඒ බාණ්ඩ දුන්නම ගනුදෙනු අවසන්. නෑ ළමයි. නෑ. ඒක වෙලඳාම. කඩේට ගිහිල්ලා බාණ්ඩයක් ගත්තම බාණ්ඩ දුන්න සල්ලි දුන්නා ගෙදර එක වෙලඳාම.
ඒක ව්‍යාපාරයේ කොටසක් විතරයි. ව්‍යාපාර කියන්නේ වෙළඳාම් කරනවා කියන එක නෙමෙයි හරි. ව්‍යාපාර කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා ආසාවන තෘප්තිමත් කරන එක. ඔයාට A-level උගන්වලා කොමර්ස් ස්ට්‍රීම් එකේ BS උගන්වලා ඒකක් අරගෙන දීලා ඉකෝන් උගන්වලා ඒකක් අරගෙන දීලා ඔයාගේ අවශ්‍යතා ආසාවන තෘප්තිමත් කරන මදි. ඔයා කවුද? ඔයා කවුද? ඔයා සම්පතක් මට. ඔයා සම්පතක්. ඔයාට වැලියු ඇඩඩ් කරන්න ඕන. ඔයා නිකන් සාමාන්‍ය පෙළ ඉගෙනගෙන ආපු දරුවෙක් මන් ළඟට රයිට් ඔයා A-level කරන්න ආවා. A-level කරන්න ආපු ඔයාට ඔයාගේ කැරියර් පාත් එක ඔයා යා යුතු මාර්ගය කොහොමද? ඔයාට ලබා දෙන අත්දැකීම් මා ලබාගත් අත්දැකීම් මොනවද? මගේ පළපුරුදු කොහොමද මං ඔයාලට දෙන්නේ? මගේ දැනුම මං ඔයාලට කොහොමද දෙන්නේ? මං කොහොමද ඔයාව පුහුණු කරන්නේ? කොහොමද ඔයාට සමාජ පෞරුෂයක් දෙන්නේ? පර්සනැලිටි එකක් දෙන්නේ. එන්න මෙන්න ළමයි මේම ආපු ළමයා රයිට් එහෙනම් අපිට මෙහෙම ශක්තිමත් කෙනෙක් බවට පත් කරගන්න නම් ඔයාට වටිනාකමක් දෙන්න ඕන. ඔයා සම්පතක්. ඒකට වටිනාකමක් දෙන්න ඕන. හරි නිකම් පන්තිකට වාඩිලා නෝට් එකක් ලියලා හෝම්වර්ක් එකක් කරලා දාන කෙනෙක් නෙමෙයි. හිතන්න පුළුවන්. හරිද? හිතන්න පුළුවන් කුසලතා පූර්ණ සමාජ පෞරුෂයක් තියෙන ළමෙක් නිර්මාණය කරනවා. අපිට ඒකට කියන්න පුළුවන් සම්පත් සඳහා අගය එකතු කිරීම කියලා. එහෙමනම් කොහොමනන්ද මේ කාරණා දෙකම සිද්ධ වෙනවා නම් ඒක තමයි ව්‍යාපාරේ කටයුතු. අපේ ගොඩාක් මිනිස්සුන්ට ඒක අමතක වෙනවා පුතේ දරුවෝ. අදාළ කටයුතු කරා ගෙදර ගියා එච්චරයි. එහෙම නෙමෙයි. අපි ව්‍යාපාරයක් න ะ අපි බිස්නස් එකක් න ะ අපේ සම්පත් වල වැලියු එකක් දෙන්න අවශ්‍යයි. ඒක තමයි ව්‍යාපාර කටයුතු දෙක කියලා කියන්නේ. එහෙනම් අපි සටහන් කරගමු මෙන්න මේ විදිහට. ලියන්න. ඕනෑම ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙකක් හඳුනාගත හැකිය. ඕනෑම ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙකක් හඳුනාගත හැකිය. ඕනෑම ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙකක් හඳුනාගත හැකිය. දෙකක් හඳුනාගත හැකිය. එක යන්න නැවත පාලින් මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සපුරාලීම. මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම. මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම. මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම. ඒ අර්ථේ ඉරිකැලක් ගහලා පොඩි සටහනක් දාගන්න. භාණ්ඩ හා සේවා නිපදවාහු භාණ්ඩ හා සේවා නිපදවාහු භාණ්ඩ හා සේවා නිපදවාහු භාණ්ඩ හා සේවා නිපදවාහු මිලදීගෙන ඒවා සැපීමෙන් පුද්ගල අවශ්‍යතා සහ උවමනා සම්පූර්ණ කිරීම. පුද්ගල අවශ්‍යතා සහ උවමනා සම්පූර්ණ කිරීම. මින්න දහස් වේ. සම්පූර්ණ කිරීම මින්න දහස් වේ. සම්පූර්ණ කිරීම මින්න දහස් වේ. හොඳයි අංක 2 ලියන්න ළමයි. 2 සම්පත්වල සම්පත්වලට අගයක් එකතු කිරීම. සම්පත්වලට අගයක් එකතු කිරීම. සම්පත්වලට අගයක් එකතු කිරීම.
එකතු කිරීම. සම්පත් වලට අගයක් එකතු කිරීම. සම්පත් වලට අගයක් එකතු කිරීම. එයට ලියන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී යොදා ගන්නා සම්පත්වල ස්වરૂපය යොදා ගන්නා සම්පත්වල ස්වરૂපය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී යොදා ගන්නා සම්පත්වල ස්වરૂපය යොදා ගන්නා සම්පත්වල ස්වરૂපය වෙනස් කිරීම මගින් එහි අගය වැඩි කිරීමයි. ස්වરૂපය වෙනස් කිරීම මගින් එහි අගය වෙනස් කිරීම මගින් එහි අගය වැඩි කිරීමයි ඒ අගය වැඩි කිරීමයි. හොඳයි. right. හොඳයි ළමයි. එහෙනම් අපි දැන් දැනගත්තා අද අපේ නිබන්ධනය අවසන් වෙනවා පළවෙනි ටියුට් එක. හරිද? ඊට පස්සේ ඔයාලට පේපර් එකක් ලැබෙයි. එක්සෑම් ෆිසිකල් පන්තිවලම එක්සෑම් ලියනවා. ඔයාලට ඔන්ලයින් ලියන්න පුළුවන් එක්සෑම් එක. හරිද? right okay. අපි ආයිපුද කියන්න ලියන්න ලියා ගන්න බැරිච්ච කට්ටිය ඉන්නවනම් වේගය වැඩි නම් පොඩක් කියපල්ලා එකපාරට යන්න එපා පොඩි සිග්නල් එකක් දීලා ළමයි සම්පත් වල ආගය එකතු කිරීම ලියාගත නැති කට්ටිය ලියන්න සම්පත් වල ආගය එකතු කිරීම භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයේදී ලියපු කට්ටිය ලියන්න එපා ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය හරිද ඉමේෂර ලියන්නේ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයේදී යොදා ගන්නා සම්පත්වල ස්වરૂපය වෙනස් කිරීම මගින් ඒ අගය වැඩි කිරීම මින් අදහස් වේ. හොඳයි. හරි නේද කෙල්ල? හොඳයි අපි යනවා ළමයි ඊළඟට මේ එකතු කළ අගය කියන්නේ මොකද? වැලියු ඇඩඩ් නේ. එකතු කළ අගය කියන්නේ මොකද්ද කියලා බලන්න. ලියන්න ළමයි මාතෘකාව. හරිද? සම්පත්වල අගය එකතු කිරීම. සම්පත් සඳහා අගය එකතු කිරීම මාතෘකාව. හරි? ලියන්න සම්පත් සඳහා අගය එකතු කිරීම. හරිද? සම්පත් සඳහා අගය එකතු කිරීම. මාතෘකාව. සම්පත් සඳහා අගය එකතු කිරීම. දැන් උඹලා ටික මොකද්ද මේ වැලියු ඇඩඩ් කියන්නේ? හරි? මොකද්ද සම්පත් වලට අගයක් එකතු කරනවා කියලා කියන්නේ? දැන් උදාහරණයක් මම මෙහෙම ගන්නවා. මම ඔන්ලයින් ක්ලාස් එකක් නේ කරන්නේ. උඹලා මන් ළඟ ෆිසිකල් නෑනේ දරුවනේ. දැන් උඹලා ආවේ දරුවෝ BS ඉගෙන ගන්නනේ. අපි එහෙමනේ කතා කරේ. හරි? අපි කතා කරේ BS ඉගෙන ගන්න. ආවේ BS ඉගෙන ගන්න. ඒක තමයි අවශ්‍යතාවය සහ උවමනාව. ඒක මං කරනවා. ඒක කරා ඔයා සම්පතක් නේ. ඔයාවනේ පරිවර්තනය කරන්නේ. ඔයාව පරිවර්තනය කරන මම මොකද්ද කරන්න ඕන? ඔයාට අගයක් එකතු කරන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මම කියනවා
උඹලා ලබන සතිය වෙනකොට බැංක් account එකක් open කරපල්ලා සර්වින් account එක. සතියට අඩුමතරම රුපියල් 1000ක් 500ක් දාන්න පුරුදු වෙයි මට දාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා එවපන්කෝ. මොන දැන් උඹලට කියනවා. දැන් උඹලා වයස 18යිනේ. අම්මා තාත්තට කියපන්කෝ ඩ්‍රයිවිං ලයිසන් එක අරන් දෙන්න කියලා. වාහනයක් නැහැ සර්. වාහනයක් ඕනේ නැහැකෝ. ලයිසන් එකක් ගනින්කෝ. වාහනයක් පදින්න කලින් ලයිසන් එකක් හදාගනින්කෝ. උඹ අරගෙන බලපන්කෝ උඹට ඇති හැංගීම. රයිට්. ළමයි හරි කොවින්දි පාස්පෝර්ට් එකක් තියනවද? පස්විනා පාස්පෝර්ට් එකක් තියනවද? නිම්සරා පාස්පෝර්ට් එකක් තියනවද? නැහැ. මොකද්ද බන්ද අපි බයියෝනේ. අද මම පාස්පෝර්ට් එක. අම්මා තාත්තට කිව්වා හදන්න කියලා. ඇයි හෙට රට යන්නද? හෙට යන්න ඕනේ අද ගනි. අරන් තියාගනින්කෝ. මොකද වෙන්නේ කියලා බලන්න. හරි. CDS account එකක් තියනවද? හා ගගනි CDS account එකක් තියනවද? නෑ. නයිට් සුපුන් CDS account එකක් තියනවද? නෑ සර්. ශ්‍යාමාකට ගණු කරන්නේ නැහැ CAC වල. මොකද්ද බඹල බයියෝනේ. account එකක් open කරපන්. මම නම්බර් එකක් දෙන්න කතා කරපන්කෝ. යෝස් සර් කිව්වා කියලාම්කෝ. හරි ආශා security එකට කතා කරන්කෝ. මිස්ටර් රංජන් කියන එයාට කතා කරන්කෝ. මම නම්බර් එකක් දෙනවා. උඹ ගන්නවා. දැන් බලපන් උඹ BS එකට ගන්න ආවේ. පැට්‍රිකල් පැතර ශ්‍යාමාංකට් එකේ IPO එකක් දෙනවා. හරි. ළමයි අහන්නේ මොකද IPO කියන්නේ ගොඩක් කට්ටිය ඔයගොල්ලන් නෙමෙයි අයියලා කළා. හරි initial public offer මූලික ප්‍රසිද්ධ ජනශක්තිය යන IPO එකක් දෙනවා. හරි 8 වෙනිදා close ගන්න ටක් ගාලා ෂෙයාර් එක 10 ගන්න දෙන්නේ මාකට් එකේදී කෙලින් 10 19න් දාන්නේ. එතන රුපියල් 9ක් ලාභයි. ලක්ෂයක් ගත්තොත් ලක්ෂ 9ක් ලාභයි. අන්න මං වාට කියනවා. හරිද? IPO එකක් දෙනවා ජනශක්ති. IPO එකක් දෙනවා මූලික ප්‍රසිද්ධ නිකුතුවක් කරනවා මේ closing date අප්‍රේල් 8 ඉක්මනින් ගන්න. ෂෙයාර් එක දෙන්නේ 10 ගානේ. මාකට් එකට දාන්නම කියලා 19 ගානේ. හරිද? වාර ෂෙයාර්ස් ගන්න පුළුවන් රුපියල් 9ක ලාභයක් තියෙනවා. අන්න මං කියනවා. දැන් BS එකට ගන්න ආවේ. BS එකට ගන්න ආවේ. අන්න ලයිසන් හදනවා. මෙන්න පාස්පෝර්ට් හදනවා. මෙන්න බැංක් account හදනවා. හරිද? මෙන්න ලැන්ග්වේජස් එකට ගන්නවා. මෙන්න AI කරනවා. මෙන්න ෂෙයාර් මාකට් එක ගන්නු කරනවා. මෙන්න අර ඕල් කලාපු හරි ගොබ්බයා වගේ හිටිය එක දැන් වෙනස් වෙලා. ඌට වටිනාකමක් ඇවිල්ලා. ඌට පර්සනැලිටි එකක් තියෙනවා. ඌ මාක් ඒල ඉරකළු පෞරුෂයක් තියෙන මිනිහෙකුට සමාදගත වෙනවා. ඌට රසාවක් කරන්න පුළුවන්. ඕක තමයි වැලියු ඇඩඩ් කියලා කියන්නේ. ඒ සර්විස් එක. පැහැදිලිද? ඒතර BS එකට ගන්න ආපු ඔයාට මම ටයිම් අරගෙන එක්ස්ට්‍රා ක්ලාස් ටිකක් දාලා හරි මම ඒ වගේ දේවලුත් ඔයාලට කියලා දෙනවා. ඇයි? මොකටද? පාස් වෙලා ඒකක් ගත්තට රස්සාවක් කරන්න බැරි බව මතක තියාගන්න. මේ රටින ගොඩක් ගොබ්බියෝ හිතන් ඉන්නේ එහෙම. O level පාස් වුණා මේ level පාස් වුණාම පේපර් ක්වොලිෆිකේෂන් එකක් ගත්තම ජොබ් කරන්න පුළුවන් කියලා. බෑ never. හරිද? අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කිල්ස් හදා ගන්න ඕන. Spoken English language එක. Then you can speak English well. Right, that's good. එක හොඳයි. එක හදා ගන්න ඕන. අන්න ළමයි value added කියන එක පැහැදිලි නේද? right. දැන් මම යන්නේ මාර්තුකා. දැන් උඹලට කියන්නේ උඹලා පැත්තෙන් ඈ. උඹලට තියෙන සර්විස් එක පැත්තෙන්. අපි යම් භාණ්ඩයක් පැත්තෙන් කොහොමද කියලා බලන්න. right. මාර්තුකාව ලියන්නේ නම් හැමෝම මාර්තුකාව සම්පත් සඳහා අගයක් එකතු කිරීම. හරි ලියුවානේ. right. දැන් අපි ටියුට් එකේ ටියුට් තියෙන කට්ටිය ටියුට් එක බලන්න ටේබල් එක අඳින්න නැති කට්ටිය මම බෝඩ් එකේ ලියන පොතේ ඈ ටියුට් කරන්නේ උඹලා තනියම. ටියුට් වල ස්තැම් පුරවගන්නේ උඹලා. මම ටියුට් එක පිළිවෙලට සටහන් කරගෙන යන්නේ. ඒ සටහන් බලාන කරගන්න ඕනේ. හරි ටියුට් නැති කට්ටිය ටියුට් ඉල්ල ගන්න. right. ටියුට් තියෙන කට්ටිය බලාගෙන සටහනක් ගහගන්න. හරි සම්පත් සඳහා අගයක් එකතු කිරීම කියන මාතෘකාව යටතේ හොඳයි අපි ගහමු ටේබල් එකක්. හැමෝම මේ ටේබල් එක බලා ගන්න. හරි. මම අදින ටේබල් එක උඹලත් අඳගනි. right. okay. අඳගන්න බලන්න. මෙන්න මේම ටේබල් එකක්. මාත් එක මදිමු. ඉන්න බලන්න. අපේ ෂේප් ගත හැකි නේද? අපි අඳමු ළමයි right. table එක.
ඇඳ ගන්න ටේබල් එක ළමයි. ටියුට් තියෙන කට්ටිය ටියුට් එක ඉදලා ගහගන්න. right okay. උඩිනියන් නිෂ්පාදන කාර්ය නිමවුම් වටිනාකම අතරමැදි යෙදුම් වටිනාකම එකතු කළාගේ. දැන් අපි එකතු කළාගේ වැලියු ඇඩඩ් එක බාණ්ඩ එකකින් පෙන්වන්න යන්නේ. හරි. නිෂ්පාදන කාර්ය නිමවුම් වටිනාකම අතරමැදි යෙදුම් වටිනාකම එකතු කළාගේ. හරි එකතු කළාගේ. උදාහරණයක් තියෙන ටියුට් එකකින් උදාහරණයක් ගන්නවා අපි නූල් ලබා ගැනීම. නූල් වලින් රෙදි වෙවීම. දෙවෙනි එක. නූල් වලින් රෙදි වෙවීම. පොතේ ලියන්න ඕන. මම දැක්ක එක දරුවෙක් අපිට මට මැසේජ් එකක් දාලා තියෙනවා මට හෝම්වර්ක් කරන්න බැරුණාද? very sorry මට ප්‍රශ්නයක් නිසා කියලා. අන්න එම ඉන්න ඕන. කරන්න බැරුණා නම් දැනුවත් කරන්න ඕන. නූල් වලින් රෙදි වෙවීම. නූල් ලබා ගැනීම නූල් වලින් රෙදි වෙවීම. රෙදි වලින් කමිසයක් මැසීම. ඊළඟ එක. රෙදි වලින් කමිසයක් මැසීම. රෙදි වලින් කමිසයක් මැසීම. ඊළඟ කමිසයේ විකිණීම. කමිසයක් විකිණීම. ඊළඟ එකතු කළාගේ. අවසාන නිමවුම් වටිනාකම. අන්තිමට අවසාන නිමවුම් වටිනාකම. බලන්න ලිව්වද කියලා. හරි. බලන්න හරිද කියලා. ලියප එක බලන්න හරිද කියලා. හරි. නිෂ්පාදන කාර්ය. හරිනේ. බලන්න ලියන්න ටික හරිද කියලා. නිෂ්පාදන කාර්ය. නිමවුම් වටිනාකම. හරි. ඊළඟට අතරමැදි යෙදුම් වටිනාකම. අවසානට එකතු කළාගේ. පහළට බලන්න නිෂ්පාදන කාර්යයට තේ මොනවද තියෙන්නේ කියලා. නූල් ලබා ගැනීම. නූල් වලින් රෙදි වෙවීම. රෙදි වලින් කමිස මැසීම. හරි. ඊළඟ කමිස විකිණීම. එකතු කළාගේ. අවසාන නිමවුම් වටිනාකම. හරිනේ ළමයි? right. ලියාගත්තා? හරි. කම්මැලි වෙන්න බෑ. මේ ටියුට් වල ස්ටැම්ප් පුරවන්න ඔන්ලයින් ක්ලාස් බෝරින් වෙන්නේ ඒකේ. ටියුට් ගන්නවා ස්ටැම්ප් පුරවනවා. ලියන්න පුරුදු වෙන්න. ලියන්න පැයකමාරනේ උගන්වන්නේ. හරිද? පැයකමාර පැය දෙකේ දේවල් උගන්වන්නේ. ඒ නිසා හරියට වැඩ කරන්න අනම්මනම් කතා කරන්න වෙලා නෑ මේකේ. හොඳයි ළමයි. දැන් අපි බලමු ළමයිනේ. හරිද? අපි බලමු මොකද්ද? දැන් මේකේ උදාහරණයක් ගන්න යන්නේ. හරිද? කමිසයක් මහන එකයි දැන් මේ සිද්ධිය යන්නේ. මොකද්ද? කමිසයක් මැසීම. හරි අපි උදාහරණයක් ගන්න කමිසයක්. උදාහරණ කියලා පැත්තකින් ලියා ගන්න. කමිසයක් මැසීම. දැන් කමිසයක් මහන්න යන අපි නූල් ලබා ගන්නවා. ඉස්සලම හිතන 500ක් යන රුපියල් 500ක නූල් හොරයි.
500ක නූල්. හරිනේ. ඔයාට ඕනම් බිස්නස් එක උතනින් නවත්තා. ඇති. that's all. නූල් ගත්ත නූල් විකුණුවා. නූල් මුදලාලි. ඕනනම් එච්චරයි. හරිද? අතරමැදි දුම් වටනාකම නැහැ එකතු කළ එකත් 500යි. නූල් කෙලිම හැදුවා. ඔයා හිතන නූල් දාලා බිස්නස් එක මදි නිකන් ලැබෙන ගාණ මදි නූල් නිකන් මොනව කරනවද? රෙදි හදනවා නූල් වලින්. නූල් 500 යොදාගෙන රෙදි හැදුවම අපි තුමු වඩාව වටිනාකම 2000යි කියලා. නූල් කරා නම් 500යි. හැබැයි නූල් රෙදි කරා නම් වටිනාකම වැඩිනේ බා. කීයක් වැඩි වෙලාද? බලන්න නම් මේ රෙදි ඇදුවේ නූල් වලින්නේ. එහෙනම් මෙතන නූල් ටික තමයි අතරමැදියේ දොම්නේ. එහෙනම් කීයක් වැඩි වෙලාද? 2500ක් අඩු කරන්න. එකතු කළ වටිනාකම කීයද? 500යි. 500 බිස්නස් එක කරන්න හිටිය ඔයාට දැන් 1500ක එකතු කළා වගේක් ආවා. ඔබට ඕන නම් ඔතනින් බිස්නස් එක නවත්තපා. ඇති. නූල් මදි රෙදි හැදුවා. රෙදි මුදලාලි දැන්. ටික දවසක් ඇද්දිද මේ රෙදි හදලා එක එකාට රෙදි දෙනවට වඩා හොඳ නැද්ද මම? කමිසයක් මහන එක. රෙදි 2000ක් කියන වටිනාකම කමිසයක් හැදුවා 3000යි. මෙන්න 3000ක් ආවා. නූල් වලින් නවත්තන්න නැතුව රෙදි වලටද රෙදි කමිසෙම ඇව්වා. බලපන් අතරමැදි යෙදුම් වටිනාකම උඹ පුතේ 3000 කරේ මේ 2000 යෙදුම් වටිනාකම 2000 දාපන් මෙතනට. මේක දාලා නෙමෙයි හැදුවේ. ඒක තමයි මේක. හැබැයි මේක නෙමෙයි මේක. හරි. බලන්න 3000න් 2000ක් ගියාම කොහමද වැලියු ඇඩඩ් එක? 1000යි. නූල් වලින් නැවතුවා නම් 500 විතරයි. දැන් බලහන් එන්න ඔබගේ වැලියු ඇඩඩ් එක වැඩි වෙනවා. උඹ බලනවා හරිද? කමිස රෙදි නූල් වලින් නැවතුවේ නෑ, රෙදි වලින් නැවතුවේ නෑ, කමිස ඇදුවා. කල්පනා කරනවා කමිස මහල්ලා එක එක කාඩ් දාලා කොහෙවත් යනු ලාභ ගන්නවා සර්. මම්ම වැඩේ බිස්නස් එකක් විකුණන්න පටන් ගන්නවා. මම්ම shopping complex එකක් දානවා. මෙන්න කමිස විකුණනවා රුපියල් 5000ට. 3000 තමයි 5000 කරේ. එහෙනම් අතරමැදි යෙදුම් වටිනාකම 3000යි. කීයක් වැලියු ඇඩඩ්යක් ආවද? 2000ක් ආවා. බලපන් පුතේ එකතු කළාගේ මෙතනින් ගන්නකෝ 500 1500 2000යි 3000යි 5000යි නේද? එකතු කළාගේ 5000යි. නෙමෝ මේ අවසාන වටිනාකම කීයද? 5000යි. දැන් වල තේරෙනවනේ. ඔයා තීරණය කරන්න. මේ මං ඇඳන් ඉන ෂර්ට් එක ගත්තොත් මේ ෂර්ට් එක අතරමැදියෝ කී දෙනෙක් අද ආපු එකක් වෙන්නේ නැද්ද? හැබැයි මේ ෂර්ට් එකේ ආරම්භය මොකද්ද? නූල්නේ. එතන නූල් මුදලාලි නූල් ටික සපේලා 500ක් අරන් ගෙදර ගියා. නූල් ටික ගත්ත එක රෙදි හදලා ඌ 2000ක් අරන් ගෙදර ගියා. හරි ඌ රෙදි විතරයි නම් කරේ. රෙදි ටික අරගෙන කමිස මහපික 3000ක් ගත්තා. ඌට 1000ක් වැලියු වුණා. කමිස මහපික විකුණන ගත්තා 5000ක් දුන්නා. අන්තිම ෂොට් එකේ කිලිම 2000කින්ම දුන්නා ෂොට් එක. මෙන්න වටිනාකම ආපු විදිය. මේ ෂර්ට් එක මෙහෙම තිබ්බට පටන් ගද්දි නූලක් නේ. පටන් ගද්දි නූලක්. නමුත් දැන් සම්පත් වලට අගයක් දීලා. ඒක නේද බිස්නස් කියන්නේ? ඒක නේද බිස්නස් කියන්නේ? හරිද? ඒකනේ බිස්නස් කියන්නේ නේ. එතකොට රේ අපි ගත්තොත් එහෙම මේ ෆෝන් එක ආරම්භයේ නිකන් මොනවා හරි ටිකක් නේ. අද වටිනාකමක් ඇවිල්ලා තිනවා. මේක තමයි පුතේ වැලියු ඇඩඩ් කියලා කියන්නේ. මේ උදාහරණයක් ගන්න. හරි උදාහරණ කමිසයක් මෙසීම කියලා දාගන්න. මම බෝඩ් එක වල දාන්නම්. කමිසයක් මෙසීම ඉලක්කම් ටික දාගන්න. හරිද? මෙන්න ඉලක්කම් ටික ලියා ගන්න. මම නිකන් සරල උදාහරණයක් ගත්තේ. හරි. ටක් ගාලා ලියා ගන්න. ආන් හිටියනම් කතාව පැහැදිලි ඇති. හරි. වටිනාකම ලියා ගන්න. හරි. වටිනාකම ලියා ගන්න. මොනවද වටිනාකම? නූල් 500යි. නූල් රෙදි වුණා 2000යි. 2000 3000 වුණා රෙදි මහලා. 3000 විකුණද්දී 5000 වුණා. ඒ 5000 සමාන වුණා එකතු කළ වටිනාකමට. එකතු කළ වටිනාකමට ඒ 5000 සමාන වුණා එකතු කළ වටිනාකමට. හරිද? ඒ 5000 සමාන වුණා මොකටද? එකතු කළ වටිනාකමට. හරිනේ? මේ දෙන්න සමානයි. හරිද? ඔබ තමයි කතාව. හරි. අපි ප්‍රශ්නයක් ලියා ගමු. හොඳ ප්‍රශ්නයක්. යමු පශ්චලේන පොතට ලියා ගන්න ප්‍රශ්නාංක
ප්‍රශ්නාංක 16 ප්‍රශ්නාංක 16 ලියන්න ප්‍රශ්නාංක 16 ප්‍රශ්නාංක 16 හරි හොඳයි අපි ලියමු 16 ළමයි ප්‍රශ්නාංක 16 ලියන්න සුදුසු නිදසුණක් යොදා ගනිමින් සම්පත්වල අගය වැඩිවන ආකාරය වගුවකින් ඉදිරිපත් කරන්න ටිකක් අමාරුයි වැඩේ හරි ලකුණු 4යි වගුවකින් ඉදිරිපත් කරන්න ලකුණු 4යි සුදුසු නිදසුනක් යොදා ගනිමින් සම්පත්වල අගේ වැඩි වන ආකාරය වගුවකින් ඉදිරිපත් කරන්න ලකුණු 4යි හරි හොඳයි එහෙනම් දැන් ඔයා ඒ වැඩේ කරන්න ඕනේ දැන් මම ගත්තේ කමිසයක් ඔයාට පුළුවන් ප්ලේන් එකක් ඔයාට පුළුවන් කාර් එකක් ඔයාට පුළුවන් කොපි පොතක් ඔයාට පුළුවන් පෑනක් ඔයාට පුළුවන් නෙස්කැෆේ එකක් හරි ඔයාට පුළුවන් බැරිස්ටා කෝෆි එකක් ඔයාට පුළුවන් ටයර් එකක් හරි ඔයාට පුළුවන් කාර් එකක් කැමති උදාහරණයක් අරගෙන පොඩ්ඩක් මහන්සි වෙලා වැඩේ කරන්න සබ්ජෙක්ට් එකට ආස නම් ඉගෙන ගන්න ඕන නම් හරි ළමයි අපි යනවා නම් ඊළඟ මාතෘකාවට හරි ඊළඟ මාතෘකාවට අපි යමු ලියන්න මාතෘකාව ලියන්න මාතෘකාව ළමයි පරමාර්ථ right okay yes we can call that goal පරමාර්ථ හරිද goals පරමාර්ථ හරි අපි බලමු මොකද්ද පරමාර්ථයක් කියන්නේ කියලා බලන්න ඔයාට මේක තියෙනවද කියලා පරමාර්ථයක් හරිද සංවිධානයක් වෙන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න පුළුවන් ළමයි දීර්ඝ කාලීනව හරිද අපි ගත්තොත් සංවිධානයක් ගමුකෝ සංවිධානයක් කොහොමද දිගු කාලීනව කැඩුව කොටස් දිගු කාලීනව මොනවද බලාපොරොත්තු වෙන අපේක්ෂාව මොකද තමයි පරමාර්ථයක් කියලා කියන්නේ හරිද සංවිධානික ඕනෑම සංවිධානයක ප්‍රධාන පරමාර්ථය තමයි සර්වයිවල් වෙළඳපොලේ රැඳී සිටීම අල්ලගෙන ඉන්න එක පරමාර්ථයක් හරිද වෙළඳපොලේ ලාභය උපරිම කිරීම දීර්ඝකාල පරමාර්ථයක් වෙළඳපොල කොටස පුළුල් කිරීම පරමාර්ථයක් එතකොට ව්‍යාපාර දීර්ඝකාලීනව සංවිධානයක් ව්‍යාපාරයක් පුද්ගලයෙක් දීර්ඝකාලීනව ලබා ගන්න බලාපොරොත්තු අපේක්ෂාවන් තමයි දරුවෝ මොනවද පරමාර්ථ කියලා කියන්නේ මම ඒත් එක්කම කතා කරනවාට මොනවද අරමුණු objectives හරිද එහෙනම් අපි බලමු මොනවද objectives කියලා කියන්නේ ළමයි දැන් අපි ගත්තොත් ව්‍යාපාරික අරමුණු කියන්නේ සංවිධානයක ගමු සංවිධානයක මොනවද කෙටි කාලීන මොනවද අපේක්ෂාවන් ඔන්න right එහෙනම් ව්‍යාපාරික අරමුණු හා පරමාර්ථ එකට යන එකක් ව්‍යාපාරික අරමුණු හා පරමාර්ථ එකට යන්නේ එහෙනම් ව්‍යාපාරික පරමාර්ථ කියන්නේ සංවිධානයක් නැත්නම් ව්‍යාපාරයක් සංවිධානික දිගුකාලීන අපේක්ෂාවන් අපි කියන පරමාර්ථ කියලා. ඒ වගේම ඒ සංවිධානයේ නැත්නම් ව්‍යාපාරේ නැත්නම් මේ පුද්ගලයාගේ කෙටි කාල අපේක්ෂාවලට කියන අරමුණු කියලා. ළමයි අරමුණු වලට ආවෙනකු ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? අරමුණු ළමයි
smart. 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 කොල්ලන්ට ස්මාර්ට් කියන්නේ කොල්ලෝ ස්මාර්ට් ඉඳන්නේ. ස්මාර්ට් ෆෝන්, ස්මාර්ට් බෝඩ්, ස්මාර්ට් ක්ලාස්, ස්මාර්ට් බෑග්, ස්මාර්ට් කාඩ්. හරි ස්මාර්ට් ටීවී. හරිද? ස්මාර්ට් රූම්. Smart. Then what do you call that? Smart. Smart. Specific. Specific. මොනවද? Specific කියන්නේ නිශ්චිත වීම. නිශ්චිත වීම. නිශ්චිත වීම. අරමුණු කියවා නිශ්චිතයි ළමයි. ඉලක්කයට නම් කරන්න පුළුවන්. ඔයාට A levels කියන්නේ අරමුණක්. නිශ්චිතයිනේ. විෂයන් 3යිනේ. කොමර්ස් ස්ට්‍රීම් එකනේ. නම් කරන්න පුළුවන්නේ. පරමාර්ථෝගේ දියුකල් නෙමෙයිනේ. තව මාස 19කින් 20කින් විභාගෙනේ. නේ? මාස 20කින් විභාගෙනේ. නිශ්චිතයි. ස්පෙસિෆික්, මෙෂරබල්. මැනිය හැකි වීම. මැනිය හැකි වීම. අරමුණු කියනවා මනින්න පුළුවන්. 1 2 3 4 5 කියලා ගණන් කරන්න පුළුවන්. හරිද? අරමුණු වගේ නිශ්චිතයිනේ එලෙවල් කෙනාගේ අරමුණක් කොමර්ස් ස්ට්‍රීම් එකේ. නිශ්චිතයිනේ මොනවද? ඉකෝන් BS accounts. නැත්නම් ඉකෝන් BS accounts. නැත්නම් ICT ඉකෝන් accounts. නැත්නම් ICT BS accounts. නිශ්චිතයිනේ. හරිද? මැනිය හැකිනේ. අචීවබල්. ළඟා කරගන්න පුළුවන්. ළඟා කරගත හැකි වීම. හරි. ඕනේ අයියලා අක්කලා කරානේ 2025 දී. ඔව් කරා. 28 තව මාස 4කින් තියෙන ඔව් නේද? 27 ඊළඟ අවුරුද්දේ තියෙනව නේද? 28 ඊළඟ අවුරුද්දේ නේද? ඔව්නේ ඒව ළඟා කරගන්න පුළුවන් නේ. බැරි වෙන්නේ නැහනේ. අනිවාර්යයෙන් තුනක් ගන්න පුළුවන් නේ. රියලිස්ටික්. යථාර්ථවාදීනේ. යථාර්ථවාදී. ඇත්තනේ. ඒව බොරු නෙමෙයිනේ. පේනවනේ. දැක්කනේ. පාස් වේබස් තියෙනවනේ. අයියලා අක්කලා විභාගන දැක්කනේ. හරි. ඇත්තනේ. බොරු නෙමෙයිනේ. අරමුණු කියනවා ළමයි මිහි පිට තියෙන ඒවා. යථාර්ථවාදී. අඟහරු වෙනව නෙමෙයි. ටයිම් බවුන්ඩඩ්. සීමිත කාල සීමාවකට යටත්නේ. ඔව්නේ 2028 නේ කාලේ නම් කරලා තියෙනවනේ 2028 අගෝස්තුනේ. ඔව් සති තියෙනවා මාස තියෙනවා. හරි නේද? එහෙනම් ළමයි මෙතන තියෙන විශේෂ දේ තමයි අපි දැනගන්න ඕනේ මොකද්ද? මේවා මේ තියෙන්නේ මොනවද? අරමුණු වලට ආනුක ලක්ෂණ. අරමුණු. අරමුණු කියන්නේ කෙටි කාල අපේක්ෂාවන්. පරමාර්ථ කියන්නේ දිගු කාල අපේක්ෂාවන්. හරි. එතකොට කෙටි කාල අපේක්ෂාවන් අපි කියන මොනවා කියලාද? ස්මාර්ට් ගුණාංග. හරි. මෙන්න අරමුණු හා පරමාර්ථ. කෙටියේ මොකද්ද බං? පරමාර්ථය කියන්නේ සංවිධානයක් දිගු කාලයේදී අපේක්ෂා කරන දේවල්. මොකද්ද බං? අරමුණක් කියන්නේ සංවිධානය කෙටි කාලයේදී අපේක්ෂා කරන කෙටි කාලයේ බලාපොරොත්තු අපේක්ෂාව. දිගු කාලයේ අපේක්ෂාව පරමාර්ථ, කෙටි කාලයේ අපේක්ෂාව අරමුණු. ඔතිනෝක අවසන් වෙන මාතෘකාව ලියා ගන්න පරමාර්ථ goals පරමාර්ථ ලියන සටහන මේ විදියට. සංවිධානයක් රතු පෑනෙන් දිගු කාලයක් තුල දැන් සුබුරුදු පාටින් දිගු කාලයක් තුල අත්කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් 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 පරමාර්ථ වේ ඡේද වෙන් කළා පොදුවේ ඕනෑම ව්‍යාපාරික පරමාර්ථ පහත පරිදි දැක්විය හැක. පොදුවේ ඕනෑම ව්‍යාපාරික පරමාර්ථ ඕනෑම ව්‍යාපාරික පරමාර්ථ පාත පරිදි දැක්විය හැක.
පාත පරිදි දැක්විය හැක. පාත පරිදි දැක්විය හැක. එක පහලට එක පුතේ එක ලිප රතු බෑනේ. එක රතු බෑනේ. කියන ඕනම ව්‍යාපාරික ප්‍රධානම පරමාර්ථය ඕනම ව්‍යාපාරික ප්‍රධාන පරමාර්ථය එක රතු බෑනේ survival වෙළඳපොලේ රැඳී සිටීම. වෙළඳපොලේ රැඳී සිටීම. බිස්නස් එක අල්ලගෙන ඉන්න ඕන. වැටෙන්න එපා, සැලෙන්න එපා. මතක තියාගන්න. වෙළඳපොලේ රැඳී සිටීම. බලා පටන් ගන්නේවා බාගෙට නවත්තන්න එපා. ගෙවල් වල බයිනෝනේ අම්මයි තාත්තයි. තොපි ඔක්කොම බාගෙට වැඩ කරන්න කියලා. ඇත්තටම තොපි බාගෙට වැඩ කරනවා. ඒකයි යකෝ හරියන්නේ නැත්තේ. අල්ලගෙන ඉඳපන්. පටන් ගත්ත වැඩේ ඉවර වෙනකන් අල්ලන් ඉන්න ඕන. ඌදිනනවා. එන්ඩ වෙනකන් ඉන්න ඕන. හරි? ඕනම ව්‍යාපාරික ප්‍රධාන පරමාර්ථය වෙන්නේ මොකද්ද? වෙළඳපොලේ රැඳී සිටීම. හරි? වට ජීවිතේට මම පණිඩයක් දෙන්න. හොඳට මතක තියාගන්න. ගොඩාක් මිනිස්සු ඔයා වැටෙනකම් බලාගෙන ඉන්නවා. ගොඩාක් මිනිස්සු වාට hina වෙන්න බලාගෙන ඉන්නවා. එයාට බලාගෙන ඉන්න දීලා බලාගෙන ඉන්න දෙන්න. ඔයා වැඩ කරන් යන්න. එච්චරයි. තේරෙන්නේ? ජීවිතේ කරන ස්වභාවය. හරි? ඒක අද දවසේ මතක තියාගන්න ඕනේ. ගොඩාක් මිනිස්සු අපි වැටෙනකම් බලාගෙන ඉන්නවා. ගොඩාක් මිනිස්සු අපිට hina වෙන්න බලාගෙන ඉන්නවා. එයාට බලාගෙන ඉන්න ඉඩ දෙන තරමට වැඩ කරන්න. බලාගෙන ඉන්න දෙන්න. එච්චරයි. වැඩේ උඹ යති තියෙන්නේ. එසා survival අංක 1 අංක 2 සුපුරුදු පාඩෙන් ලියන්න. ලාභය උපරිම කිරීම. profit maximization. ලාභය උපරිම කිරීම. 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 අංක 3 විකුණුම් උපරිම කිරීම. විකුණුම් උපරිම කිරීම. විකුණුම් උපරිම කිරීම. විකුණුම් උපරිම කිරීම. අංක 4 වෙළඳපොළ කොටස උපරිම කිරීම. කොහෙ ගියත් ඔයාගේ ව්‍යාපාර. කොහෙ ගියත් ඔයාගේ ව්‍යාපාර. වෙළඳපොළ කොටස උපරිම කිරීම. උපරිම කිරීම. වෙළඳපොළ කොටස උපරිම කිරීම. අංක 5 පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. තව එකක් ලියමු. තව එකක් ලියමු. ව්‍යාපාරිකයාගේ පෞද්ගලික තෘප්තිය. ටියුට් වල තියෙන 10 15 වැඩක් නෑ 6ක් මතක තියාගන්න. ව්‍යාපාරිකයාගේ පෞද්ගලික තෘප්තිය. ව්‍යාපාරිකයාගේ පෞද්ගලික තෘප්තිය. ව්‍යාපාරිකයාගේ පෞද්ගලික තෘප්තිය. කීයක් ලියුවද බං? 5යිද 6යිද? 6යිද 5යිද? right. chat එකක් හරි දාන්න බලයල්ලා ඔහි ඉන්නවා. හරි. right. තව එකක් ලියමු අපි එහෙනම් නව්‍යතා සම්පාදනය. කොවින්දි right thank you. කොවින්දි විතරයි මේක ඉන්නේ active. අනිතුන් නෑ. දගිනි කොවින්දි නිම්සර සුපුන් හද්ද නෑනේ. ප්‍රමෝදි නව්‍යතා සම්පාදනය දාපල්ලකෝ බම්බලට හાર્ට් එකක්වත් දාන්නේ ඔය ලොන්ත පෝල් ගෑනු ටිකක් ඉන්නේ පන්තිමේ ලෝ රාක් නෑ මෝ හරි හරිද කතා කරන්නවත් නෑ ප්‍රශ්නයක් අහන්න අවස්ථාව දෙන්න ඕන මයික් එක දෙන්න ප්‍රශ්න ඕන අහපන් ඈ මයික් එක දෙන්න සර් කියලා හරිද එකෙක්වත් කතා කරන්නෙත් නෑ ගොළුව ටිකක් ඉන්නේ මයි පන්තියේ හරි අපි ලියමු ඊළඟ මාතෘකාව මොකද්ද අරමුණු 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 ලියන objects අරමුණු කියන එක ලියන මාතෘකාව අරමුණු අරමුණු right okay 6 අරමුණු 6 තියෙනවා ඇයි තව තියෙන ටියුට් එකේ වුණ තරම් බලා ගන්න විභාගයට ලියන්න ඕන ටික මම පොත්වල කරන් යන්නේ
හරිනේ. එහෙනම් අරමුණු කියන එක දන්නවනේ. පරමාර්ථ දීර්ඝකාලීනයි, අරමුණු කෙටි කාලීනයි. අරමුණු කෙටි කාලීනයි. ලියන මේ විදියට. right. අරමුණු යටතේ මාතෘකාව අරමුණු යටතේ ලියන්න. කෙටි කාලයක් තුලදී සංවිධානයක් අපේක්ෂා කරන දෑ අරමුණු වේ. කෙටි කාලයක් තුලදී සංවිධානයක් අපේක්ෂා කරන දෑ අරමුණු වේ. සැලකිය යුතු රතු පැනෙල් ලියන්න පාළේ සැලකිය යුතු. ලියන්න එතන රතු පැනෙන් කාලයත් සමග සම්බන්ධ වන ප්‍රමාණාත්මක මිනුමක් ලෙස අරමුණු දැක්විය හැක. කාලයත් සමග සම්බන්ධ වන ප්‍රමාණාත්මක මිනුමක් ලෙස අරමුණු දැක්විය හැක. ඡේද වෙන් කළ සුබුරුදු පාටින් අරමුණු වල ගුණාංග මාතෘකාව ඡේදනය අලුත් ඡේද ලියනවා අරමුණු වල ගුණාංග. හරි. අරමුණු වල ගුණාංග. හරි. අරමුණු වල ගුණාංග. වරාන්තර ලියපන් ළමයි ඒකට ස්මාර්ට් කියලා. SMART. ස්මාර්ට්. අරමුණු ස්මාර්ට්. ගුණාංග. හරිද? අරමුණු ගුණාංග. right. ලියන්නකො මෙහෙම පැත්තකින් A. හරි. B. sorry. ස්මාර්ට් ලියන්න. හරි. S M A R T ස්මාර්ට්. හරිද? ස්මාර්ට් කියලා අපි ඔක ඉස්සරහින් ලියමු. S කියන්නේ මොකක්ද කියලා. හරි? නිශ්චිත වීම. specific. නිශ්චිත වීම. right? නිශ්චිත වීම. ලියන්න. නිශ්චිත වීම. ගුණාංගයක්. අරමුණු ගුණාංගයක්. හරි. measurables මැනිය හැකි වීම. Urgeables ළඟා කරගත හැකි වීම. ස්මාර්ට් කියන එකේ තේරුම. හරි. realistic යථාර්ථවත් වීම. time bounded සීමිත කාලයක් තිබීම. ඔන්න ළමයි පරමාර්ථවල ගුණාංග. හරි. අරමුණු වල ගුණාංග. ස්මාර්ට් SMART. හරි. පරමාර්ථවල ගුණාංග. right? පරමාර්ථවල ගුණාංග තමයි SMART. yes, first what I say that, so you can repeat it again. What is this? අරමුණු ගුණාංග ස්මාර්ට් නේ. ස්මාර්ට්. මතන ප්‍රශ්නේද ප්‍රශ්නේද මේකද පැහැදිලි කරන්න අවශ්‍යයි. අරමුණු වල ගුණාංග කියන එකද? හරි. මේකනේ? හරි.
අරමුණු ගුණාංග S specific නිශ්චිත වීම M measurables මැනිය හැකි වීම red pen what so that we wrote from red pen okay සැලකිය යුතු සැලකිය යුතු එක එන්න මම මේක ලියලා ඉවරලා කියන්න අරමුණු ගුණාංග smart S නිශ්චිත වීම M මැනිය හැකි වීම A ළඟා කරගත හැකි වීම R realistic යථාර්ථ වීම T සීමිත කාල සීමාවක් යුක්ත වීම I think I thought that you සැලකිය යුතු nota bene නේ රතු පෑනෙන් ලියපු එක වෙන්න ඕන right රතු පෑනෙන් ලියුවේ මෙහෙමයි කාලයේ සමග සැලකිය යුතු කියලා ලියපු එක මං හිතන්නේ alright සැලකිය යුතු nota bene that's Fatima we can call that සැලකිය යුතු is the nota bene NB that's you know that we can say that you is a සැලකිය යුතු then how to say that in English NB nota bene NB right okay සැලකිය යුතු රතු පෑනෙන් ලියුව එක පොඩ්ඩක් repeat වෙලා ඉල්ලලා දෙන ළමයි ලියුවේ මෙහෙමයි අරමුණු කාලය සමග සම්බන්ධ වන that's very important point අරමුණු කාලය සමග සම්බන්ධ වෙන ප්‍රමාණාත්මක මිනුමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් නැත්නම් කාලය සමග සම්බන්ධ වෙන ප්‍රමාණාත්මක මිනුමක් ලෙස අරමුණු දැක්විය හැක කාලය සමග සම්බන්ධ වෙන ප්‍රමාණාත්මක මිනුමක් ලෙස අරමුණු දැක්විය හැක ප්‍රමාණාත්මක මිනුමක් ලෙස අරමුණු දැක්විය හැක හරි කාලය සමග සම්බන්ධ වන ප්‍රමාණාත්මක මිනුමක් ලෙස අරමුණු දැක්විය හැක right හොඳයි ළමයි අපි යමු ප්‍රශ්න ලියන පොතට ප්‍රශ්න අංක 17 ප්‍රශ්න ලියන පොතේ ප්‍රශ්න අංක 17 ලියන්න ප්‍රශ්න අංක 17 එන්න මේ විදියට සංවිධානයක අරමුණු හා පරමාර්ථ අතර වෙනස දක්වන්න වෙනස කිව්වම නිර්වචන අය මෙතන ගොඩක් ළමයි හොඳයි Google Classroom දැන් homework දානවා වැඩ කරනවා සුපිරි පංගු ළමයි කරන්න බැරුණා මට personal message දාලා තියෙනවා සර් ලියන්න බැරුණා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නිසා කියලා අන්න එහෙම දැනුවත් කිරීමක් කරන්න නිකන් ඉන්න එපා ළමයි online කියලා තේරුණා නේද අන්තිමට ඔයගොල්ලෝ ඔහේ ඉන්න එපා තේරුවක් නැහැ මම ළඟ හිටියනම් මම බලනවානේ ටොක්ක් කන හරියට උගන්නනවා අඟ නැහැනේ හරිද දවස ගෙන්නම් බලන්න හරි කොහරි තැනකට අපි සෙට් වෙමු ඒ නිසා ඔයාලා මේ අම්බිලා කතා කරන්න ඕන ඔන්ලයින් ළමයි දකින්න ආසයි හරි පංගු ළමයි කැම් එකවත් ඔන් කරලා නැහැ මට ඔන් කරන්න කියන්න බෑනේ පංගු කැමති නැත් වෙන්න පුළුවන් අඩුමතරම උඹලගේ DP එකවත් දාලා දීපන් උඹ මූණත් අඳුර ගන්න පාර දෙකකුත් හරි සංවිධානයක අරමුණු හා පරමාර්ථ අතර වෙනස දක්වන ලකුණු දෙකයි තව ප්‍රශ්නයක් ලියන්න ප්‍රශ්න අංක 18 අරමුණු යන්න අර්ථ දක්වා ඒවායේ ගුණාංග ලියන්න ලකුණු දෙකයි ඒවායේ ගුණාංග ලියන්න අපේ ගායත්‍රියගේ නංගි ඉන්නද පන්ති මෙතන නෑ නේද ඉන්නවනම් yes එකක් දාන්න හරි අරමුණු යන්න අර්ථ දක්වා ඒ ගුණාංග ලියන්න අරමුණේ අර්ථ දක්වා ඒ ගුණාංග ලියන්න හරි කොවින්දිද ගායත්‍රී ගේ නංගි හරි දැන් හිටියේ නෑනේ
ඉන්නවා කියලා මම දැකලා නැහැ නේ තාම. හරිද? මට අහන්න බැරි වුණා. හරි. තාත්තා කිව්වා මට වැටි කරන් යන්න ඕන හරිද? මං ගම්පා අපේලා ගෙන්න. අක්කත් කැම්පස් ගියා. අක්කත් රෑන්ක් එකක් දාලා කැම්පස් ගියේ. නංගිත් එම වෙන්න ඕන. වැල් නේද? අනිවාර්යෙන් මේ වැඩේ වෙන්න ඕන. හැමෝම එමයයි ළමයි. මේ හරි. පොඩි ගායත්‍රි කියන්න කවින්දි. හරි? රයිට්. එතකොට අපි දැන් එතන පුතේ මේ අරමුණු යන්න අර්ථ දක්වා ඒවයි ගුණාංග ලියා දක්වන්න කියලා අපි ලියුවා. ඒතකොට ප්‍රශ්න 18යි අපි අන්තිම හරිය ඉන්නේ නිබන්ධනේ. ඒතකොට නිබන්ධනේ කම්ප්ලීට් දරුවෝ. ඊළඟට අපිට තියෙන්නේ ව්‍යාපාර අපේක්ෂණ එක්ස්පෙක්ටේෂන් කියන එක උගන්වන්න. හරි? ව්‍යාපාර අපේක්ෂණය කියන එක උගන්වන්න අපිට තියෙන්නේ. රයිට්. අපි යමු එනම් ඊළඟ මාතෘකාවට. හොඳයි. අපි යනවා ව්‍යාපාර අපේක්ෂණයේ. දැන් හොඳට බලාගෙන ඉන්න බෝඩ් එක. අන්තිම හරිය ඉන්නේ. නිබන්ධනේ අන්තිම හරිය ඊළඟට එක්සෑම් එක තියෙන්නේ. හරි? මේ නිබන්ධනේ අවසන් වෙන්නයි යන්නේ. මාතෘකාව ලියා ගන්න. ව්‍යාපාර අපේක්ෂණය. ව්‍යාපාර අපේක්ෂණය. අපේක්ෂණය. right. business expectations. ව්‍යාපාර අපේක්ෂණය. ව්‍යාපාර අපේක්ෂණය. හරි? හොඳයි. දැන් දරුවෝ ව්‍යාපාර අපේක්ෂණීය කිව්වම අපි හැමෝටම පෙළ ගැස්මක් තියෙනවා. අපේ ජීවිතේ අපිට පෙළ ගැස්මක් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැක්ම කියන්නේ අපි වෙනම උගන්වනවා. හරි දැන්ට නිකන් ලියනවා දැක්ම විෂන් අංක 1 නම් විෂන් ඉම්පොසිබල් මිෂන් මෙහෙවර කියන්නේ අංක 2. මෙහෙවර කියන්නේ අංක 2. මෙහෙවර ඉෂ්ට කරගන්න නම් වාට ඉෂ්ටලා තියෙන ඕනේ පරමාර්ථ ඒක අංක 3. පරමාර්ථ ඉෂ්ට කරගන්න වාට තියෙන්න ඕන මොනවද? අරමුණු ඔබ්ජෙක්ටිව්ස් ඒක අංක 4. අරමුණු ඉෂ්ට කරගන්න වාට තියෙන්න ඕන මොකද්ද? ප්‍රතිපත්තිය. ඒක තමයි අංක 5. අපි බලමු මේ මොකද්ද කියන්නේ කියලා. අංක 6 ප්‍රතිපත්තිය වලට කලින් වල තියෙන මොනවද? ස්ට්‍රැටජික්ස්. උපාය මාර්ග අංක 6. උපාය මාර්ග වලට කලින් වල තියෙන මොනවද? ක්‍රියාමාර්ග අංක 7. ක්‍රියාමාර්ග වල කලින් වල තියෙන මොනවද? නීති රීති අංක 8. නීති රීති කලින් වල මොනවද තියෙන්න ඕන? වැඩසටහන්. මේ ඔක්කොම උගන්වනවා. දැන් මේ නිකන් පෙළ ගැස්මක් විතරයි. වැඩසටහන් මේ මොන දේ කරන්නත් ඔයාලට ප්‍රොජෙක්ට් එකක් තියෙන්න ඕන. ව්‍යාපෘතියක් තියෙන්න ඕන. හරි? දැන් ළමයි මේක තමයි ව්‍යාපාර අපේක්ෂණය. අපි යමු ඉස්සෙල්ලාම වාගේ අරමුණකට. මේ තියෙන උඹලගේ අරමුණනේ දරුවෝ. 20යි 28 උසස් පෙළ 3S අරන් රෑන්ක් එකක් අරගෙන හරිද? හොඳ රෑන්ක් එකක් අරගෙන 1.8ට උඩින් ස්කෝර් එකක් ගන්න බලාපොරොත්තු වෙන ළමයි. 3S 85න් යාට ඒ ගන්න ඕන. BS nothing right. එහෙනම් ඔයාගේ අරමුණු ඉෂ්ට කරගන්න ඕන ප්‍රතිපත්ති තියෙනවද? අරමුණු ඉෂ්ට කරගන්න ප්‍රතිපත්ති තියෙනවද? මේ අරමුණු ඉෂ්ට කරගන්න ප්‍රතිපත්තිය මොනවද ප්‍රතිපත්ති? දෙන හෝම්වර්ක් ටික කරනවද? ඒක සබ්මිට් කරනවද? අපේ ඇඩ්මින් එකේ කිව්වා කීප දෙනෙක් දාලා තිබ්බේ නැහැ කියලා දරුවෙක් මට එක්ස්කියුස් කරලා දාලා තිබ්බා. මට ප්‍රතිපත්තියක් තියෙනවනේ පුතේ ඉගෙන ගන්න. හරිද? ප්‍රතිපත්තියක් අවශ්‍ය. අපි හැමෝටම පොලිසිස් මොකද්ද ප්‍රතිපත්ති කියන්නේ? අරමුණු ඉටු කරගන්න පාවිච්චි කරන උපාය මාර්ග. එහෙනම් උපාය මාර්ග මොනවද? ක්‍රියාමාර්ග. දැන් ක්‍රියාමාර්ගය කරන් තියෙන ඒලෝ කරනවා කියලා. එකින් එක පැහැදිලි කරනවා මම පස්සේ හරි. නීති රීති තියෙන්න එපායිනේ. දැන් උඹලා පන්ති හිටියනම් නීති රීති දානවා. හෝම්වර්ක් එක කරලා නැත්නම් දෙනවා වේවල් පරක් අතර. නැත්නම් බයයට කරන් ඉන්න එපායිනේ. නීතියක් තියෙන්න එපා මනුස්සෙක් ඇදෙන්නේ. ඊළඟ දවසේ Google Classroom එක මම බලලා කතා කරනවා ගෙදරට කෙලින්ම හෝම්වර්ක් කරලා නැති අයට. හරියන්නේ නැහැ නැත්නම් හරිනේ නේක. නිකන් කරන්නම් වල කරන්න එපා පුතේ මේ කාලය අපරාධය. හරිද? අපි කැපකිරීමක් කරනවා වත් එක්ක කැපකිරීම කරන්න ඕන. හරි. ඒක හැමෝම දැනගන්න ඕන එක. පැහැදිලි නේද? මෙතන හැමෝම මේමයි.
හරි දැන් අපේ දන්න දරුවන්ගේ ළඟිලා ඉන්නවා. අපේ සර්ලගේ දුවලා. හරිද? එතකොට ඒ අක්කලා එතනට ගියේ විශ්වවිද්‍යාලය ගිහලා ලොකු කැපකිරීමක් කළේ දරුවෝ. ඒ කැපකිරීම කමිට්මන්ට් එක ඕන. හරි? whatever that you consider that commitment. ඔය අනිවාර්යෙන් කමිට්මන්ට් එක ගැන අනිවාර්යෙන් අතවගේ කමිට්මන්ට් එකක් නැතුව මෙතන යන්න බෑ. හරි? ඒ නිසා ක්‍රියාමාර්ග නීති රීති දාන්න වෙනවා වැඩසටහන තියෙනවා. එහෙනම් මේක තමයි ව්‍යාපාර අපේක්ෂණය. හරිද? ව්‍යාපාර අපේක්ෂණය. එහෙනම් අපි මෙන්න මේ ටික පොඩ්ඩක් ලියාගමු ඉස්සෙල්ලා. හරිද? ව්‍යාපාරයක් ලියන කලින් ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන දේ තියෙනවා. ඒ බලාපොරොත්තු වෙන දෙයට යන්න අවශ්‍ය ක්‍රියාමාර්ග වැඩපිළිවෙලක් තියෙනවා. හරි? පොඩි සටහනක් දාගන්න මේ විදිහට. ව්‍යාපාර අපේක්ෂණය යනු ව්‍යාපාර අපේක්ෂණය යනු ව්‍යාපාර අපේක්ෂණය යනු ව්‍යාපාර අපේක්ෂණය යනු ව්‍යාපාරය 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 කවර තත්ත්වයකට පත්වන්නේද යන්න ව්‍යාපාරය කවර තත්ත්වයකට පත්වන්නේද යන්න පිළිබඳ පෙළගැස්මයි පිළිබඳ පෙළගැස්මයි පිළිබඳ පෙළගැස්මයි ඒවානම් right පිළිවෙලට ලියන්න බලන්න ළමයි උඩින් ඉඳලා පහළට අර යටින් ඉඳලා උඩට කියන්නේ උඩින් ඉඳලා පහළට ලියාගමු මේ විදිහට right ලියන්න බලන්න බෝඩ් එකේ තියෙන විදිහට හරි මොකක්ද එක දැක්ම එක දැක්ම දෙක පාළට මෙහෙවර ටියුට් එකේ තියෙන කට්ටියට එක බලන්න ලියන්න පුළුවන් හරි මෙහෙවර තුන පරමාර්ථ හතර අරමුණු පහ ප්‍රතිපත්ති හය උපාය මාර්ග හත ක්‍රියාමාර්ග අට නීති රීති නවය වැඩසටහන් 10 ව්‍යාපෘති 10 ව්‍යාපෘති ලියාගත්ත නේද ළමයි හැමෝම හරි බලන්න හරි දැක්ම හරි දැක්ම එක ඊට පස්සේ මෙහෙවර හරි මෙහෙවර ඊට පස්සේ පරමාර්ථ ඊට අරමුණු ප්‍රතිපත්ති උපාය මාර්ග ක්‍රියාමාර්ග නීති රීති වැඩසටහන් ව්‍යාපෘති හරිනේ right මොකද පුතේ ප්‍රමෝදී කට් වුණා ඔය තියෙන লীලා දාලා very good
මොකද්ද ප්‍රමෝදී එතන වෙන්න ඕන? ව්‍යාපාර අපේක්ෂණය. ව්‍යාපාර අපේක්ෂණය ව්‍යාපාරයක් කවර තත්ත්වයට පත්වන්නේද යන්න පිළිබඳ නියමයි ළමයා ලීලා නෝට් එකක් දානවා. very good. ව්‍යාපාර අපේක්ෂණය ව්‍යාපාරයේ කවර තත්ත්වයකට පත්වන්නේද? ව්‍යාපාරයේ කවර තත්ත්වයකට පත්වන්නේද යන අපේක්ෂාවයි හරි right කියලා හරි good හරිනේ ප්‍රමෝදී හරි ඒතර පිළිවෙලට හරි ඒතර පුතේ දැන් මේ පිළිවෙලට අපි ගියා දැන් අතන අපිට අතිශය මාතෘකාවක් තියෙන වැදගත් මාතෘකාවක් right අපි ලියනවා ව්‍යාපාර සමීකරණය මාතෘකාව ව්‍යාපාර සමීකරණය business equations අවසාන මාතෘකාවද දවසේ ව්‍යාපාර සමීකරණ මම වෙලාවට අද පන්තිය පටන් ගත්තා නමුත් පොඩි තාක්ෂණික දෝෂයක් ආපු නිසා හරිද තාක්ෂණික දෝෂයක් ආපු නිසා විනාඩි 7ක් පරක්කු වුණා ඒ නිසා විනාඩි 7 අල්ලන්න ඕන මං හරි මොකද මම ටාගට් එකක් තියෙන නිසා දැන් වෙලාව 10යි මං 10ට පටන් ගත්තා දකින්න තියෙන්නේ මං ඇවිල්ලා ගියා නමුත් මේකේ පොඩි තාක්ෂණ දෝෂයක් ආපු නිසා මට විනාඩි 7ක් පරක්කු වුණා මං විනාඩි 7 උගන්ලා තමයි යවන්නේ රයිට් ඒ නිසා විනාඩි 7ක් කරනවා මෙතනින් නිබන්ධනයේ අවසන් ව්‍යාපාර සමීකරණය මොකද දරුවෝ ව්‍යාපාර සමීකරණය හරිද E සමානයි P හරිද expectation equal performance අපි ඉතින් අද පාඩම ඉවර කරන්නේ ව්‍යාපාර සමීකරණය ගොඩක් දුරට කට්ටිය ගොඩාක් මං හිතන්නේ දන්නව අඩුයි ගොඩක් කට්ටිය දන්නේ හේතුව ඇයි කියලා ව්‍යාපාර සමීකරණය කියන්නේ expectation equal performance හරිද ව්‍යාපාර අපේක්ෂණය කියලා කියන්නේ ව්‍යාපාර අපේක්ෂාවන් ව්‍යාපාර සමීකරණේ ව්‍යාපාර අපේක්ෂාවන් සමාන වෙනවා ව්‍යාපාර කාර්ය සාධනයට ව්‍යාපාර අපේක්ෂාවන් සමාන වෙනවා අපේක්ෂාවන් සමාන ව්‍යාපාර කාර්ය සාධනයට මොකද්ද දරුවෝ උඹලගේ අපේක්ෂාව දරුවනේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම ඕකනේ අපේක්ෂාව ඒතර මම මොකද්ද කරන්න ඕනේ මගේ performance තමයි ඊට අවශ්‍ය කාර්ය සාධනය සිදු කරන එක දැන් මෙතන මට උගන්න බයිලග ගහින්න නෙමෙයිනේ තියෙන්නේ නේ උගන්න බයිලග ගහින්න නෙමෙයිනේ තියෙන්නේ පොඩි වෙලාවක පොඩි උපදේශයක් දෙන්න එක හරි නමුත් මෙතන නෝට් ලියලා හරියන්නේ නැහැ බා ටියුට් වල ස්ටැම්ප් වල හරියන්නේ නැහැ ටියුට් ගෙදරට එයි ටියුට් එකේ තියෙන හෝම්වර්ක් කරන්න දේවල් ඔක්කොම මම ටියුට් එක කම්ප්ලීට් කරගන්න ටියුට් වල ස්ටැම්ප් රෙව්වා මම කියන මේ නෝට් එක ලියාගත්තා ඔයාට එක්සෑම් ලියන්න බෑ ඒක දැනුම විතරයි එක්සෑම් ලියන්න මොකද කරන්න ඕන පුළුවන් තරම් පේපර්ස් කරන්න ඕන ප්‍රශ්න කරන්න ඕන දැන් මේ තව පේපර් ක්ලාස් එකකුත් මම වඩ කරනවා හරිද පේපර් ක්ලාස් එකකුත් මම වඩ කරනවා හරිද එතකොට තාම කරන්න ප්‍රශ්න නැහැනේ ඒනොට මම අතරිනේ ප්‍රශ්න ලියන පොතේ වෙනම ප්‍රශ්න කරන් යනවා ඔයා කටපාඩම් කරා කියලා ප්‍රශ්න ලියන්න බෑ දරුවෝ පේපර්ස් කරනවා මම මේකේ MCQ ටික දාලා දෙනවා අපේ ඇඩ්මින් එකේ වාට චෙක් කරලා දෙනවා හැමදාම ප්‍රශ්න ටිකක් ලියවනවා ඔයා ගෙදර ප්‍රශ්න ලියන්න ඕන එක්සෑම් ගොඩ යන පුළුවන් එකම ක්‍රමය එක්සෑම් ලියලාමයි පේපර්ස් කරලාමයි මම මේ ගහන කතා ටික අහන් හිටිය කියලා ඔක්කොම මතක යන්නේ බල ලියන්න පුරුදු වෙන්න ඕන මුල ඉඳලා දැන් 28 ළමයි ප්‍රශ්න කරන්නේ දවා ප්‍රශ්න කරනවා 28 නිකන් ටියුටර් බලනවා ක්ලාස් වල ටියුටර් ස්ටැම්ප් පුරවන්නේ කරන්නේ මුකුත් කරන්නේ බල ලියනවා මම දැන් කවුද අපේ ප්‍රමෝදි ලියලා දාලා තියෙන ලස්සන පිළිවෙලට සටහන් දැන් මම බලනවා මම පර්සනල් දානකොට මට දාන්න ඕන තේරුණා නේද ඒ නිසා අනිවාර්යයෙන්ම කරන වැඩ ටික තියෙන්න ඕන පුතේ හරි පුළුවන් තරම් ලියන්න පටන් ගන්න හරි ඒක තමයි අංක 1 පැහැදිලිද එතකොට ඒක තමයි කාර්ය සාධනේ නේ performance expectation equal අපේක්ෂාව ව්‍යාපාරයක අපේක්ෂාව ව්‍යාපාර කාර්ය සාධනයට සමාන නම් ඒක තමයි ව්‍යාපාර business equations ව්‍යාපාර සමීකරණය කියලා කියන්නේ හරි නේද ව්‍යාපාර අපේක්ෂාව ව්‍යාපාර කාර්ය සාධන සමාන වීම ව්‍යාපාර සමීකරණයයි ලියන්න සටහන මේ විදියට සටහන ලියන්න හරි ව්‍යාපාර සමීකරණය යනු
ව්‍යාපාර සමීකරණය යනු ව්‍යාපාර සමීකරණය යනු ව්‍යාපාරයක ව්‍යාපාර සමීකරණය යනු ව්‍යාපාරයක අපේක්ෂණය ඒ ව්‍යාපාරයේ කාර්ය සාධනයට සමාන වීම වේ. ඒ ව්‍යාපාරයේ කාර්ය සාධනයට සමාන වීම වේ. ඒ ව්‍යාපාරයේ කාර්ය සාධනයට සමාන වීම වේ. ලියන සපහලින් E සමානයි P. Expectation equal performance. Expectation equal performance. ව්‍යාපාර අපේක්ෂණය සමානයි ව්‍යාපාර කාර්ය සාධනය. ව්‍යාපාර අපේක්ෂණය සමානයි ව්‍යාපාර කාර්ය සාධනය. හරි. පාරිභෝගිකයා අපේක්ෂා කර මට්ටමින් ඔබට ගිහිල්ලා එයා බලාපොරොත්තු වෙන දේ ඔබට ගිහිල්ලා ඔයා වැඩ කරන්න. ඒක තමයි ව්‍යාපාරයේ විය යුතු දේ. හරිද? එහෙනම් ව්‍යාපාර සමීකරණයකින් අපි බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයා අපි ළඟට එන පාරිභෝගිකයා ඉහළින්ම ඩිලයිට් ඉහළ මට්ටමින් තෘප්තිමත් කරන්න. එහෙනම් ව්‍යාපාර සමීකරණය කියන්නේ E සමානයි P expectation equal performance ව්‍යාපාර අපේක්ෂණය සමානයි ව්‍යාපාර කාර්ය සාධනය. ව්‍යාපාර කාර්ය සාධනය. හරිද ළමයි? අපි ලියමු ප්‍රශ්න අංක 19. ප්‍රශ්න අංක 19ට එන්න ලියන්න ප්‍රශ්න අංක 19. right. ලියන්න ව්‍යාපාර සමීකරණය යන්න පැහැදිලි කරන්න. 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 තව ප්‍රශ්නයක් ලියන්න ප්‍රශ්න අංක 20. ප්‍රශ්න අංක 20. ව්‍යාපාර අපේක්ෂණය පෙළගස්වන්න. ව්‍යාපාර අපේක්ෂණය පෙළගස්වන්න. ලකුණු දෙකයි පිළිවෙලට. ව්‍යාපාර අපේක්ෂණය පෙළගස්වන්න. ව්‍යාපාර අපේක්ෂණය පෙළගස්වන්න. ව්‍යාපාර අපේක්ෂණය පෙළගස්වන්න. හරිද? හොඳයි. එහෙනම් ළමයි අද අපි පන්ති ඉවර කරන්න කලින් ඔයාගේ වැඩ ටික ලියා ගන්න, today worksheet ටික ලියා ගන්න. මොනවද කරෙන්න ඕන? හරි today worksheet එක ස්ටිකර් එකේ ගහන්න ඕන ටික පැහැදිලි. ස්ටිකර් එකේ එන්න ඕන ටික ලියා ගන්න. අද්දිනේ 31 31යි 3යි 26 today worksheet ඔයාගේ ස්ටිකර් එකේ මං කියලා තියෙනවා ස්ටිකර් එක පළඳාසේ ටියුට් ටික රෙජිස්ටර් අලවන්න ඕන. මොනවද අපි කරේ? අපි කරා ව්‍යාපාර ගති ලක්ෂණ කතා කරා. ඒක ස්ටිකර් එකට ගන්න ඕන. අංක 2 ස්ටිකර්ස් මගෙන් ආපු දරුවෝ ඉන්නවා ඉල්ලගෙන බලන්න මේ වීඩියෝ ටික කරන විදිය තියෙනවා. ව්‍යාපාර ගති ලක්ෂණ ඕන.
ව්‍යාපාර කටයුතු මතකයිනේ ප්‍රධාන ව්‍යාපාර කටයුතු දෙක මිනිස් අවශ්‍යතා සාවුනා තෘප්තිමත් කරන එකයි සම්පත් සඳහා අගයක් එකතු කරන එකයි ඊළඟට අපි ගත්තා මොනවද දරුවනේ අපි ගත්තේ ඊළඟට එකතු කළ අගය වැලු වැඩඩ හරි එකතු කළ අගය කියන එක ගත්තා ඒක සාරාංශයක් දීලා තිනවා ඊළඟට පරමාර්ථ කතා කරා ඊළඟ පරමාර්ථ මොනවද කියලා කතා කරා ඊළඟට අරමුණු කතා කරා අරමුණු ඒ වගේම අරමුණු වල ගුණාංග ස්මාර්ට් ගුණාංග SMART කතා කරා ඊළඟට අපි කතා කරා මොකද්ද ව්‍යාපාර අපේක්ෂණය හරි ව්‍යාපාර අපේක්ෂණය ඒ ටික එන්න ඕන ව්‍යාපාර අපේක්ෂණය එන්න ඕන අන්තිමට කතා කරා business equations ව්‍යාපාර සමීකරණය මේ ටික ඔක්කොම එන්න ඕන ස්ටිකරේ හලවලා තියෙනවනේ හෝම්වර්ක් විදියට ඊට පස්සේ ඔයාට තියෙනවා නිබන්ධනය සම්පූර්ණ කරන්න ඕන හරිද ටියුට් කම්ප්ලීට් කරන්න ඕන මතක තියාගන්න ඒවා ලියලා දාන්න ඕන මට ටියුට් කම්ප්ලීට් කරන්න ඕන ඊට පස්සේ ඔයාට අද පාස් පේපර්ස් තියෙනවා පිටු අංක 25 පාස්ට් පේපර්ස් ටික කරලා තියෙන්න ඕන පාස් පේපර්ස් ටික page number 25 past papers page number 26 past papers page number 27 past papers page number 28 past papers කරලා තියෙන්න ඕන හරිද ඊට අමතරව අංක 10 ඒ ටික කරලා තියෙන්න ඕන අංක 10 මුළු නිබන්ධනයේම මෙතෙක් කරපු නිබන්ධනේ මේ සමස්ත ටියුට් එකේ ලවන්සති එක්සෑම් ඒ එක්සෑම් ඔන්ලයින් ලියන දේවල්ට මම දානවා පේපර්ස් ලියලා සම්මිට් කරන්න ඕන විදිය මම ඇඩ්මින් එකට දෙනවා ඒ ඇඩ්මින් එක බලාගෙන ඉන්නවා කැම් එක ළඟ තියාම පේපර් ලියන්න ඕන බොරු කරන්න බෑ වංචා කරන්න බෑ තනියම ලියන්න ඕන හරි රයිට් අනිවාර්යයෙන් ඊට කලින් මේකේ A4 එකක A4 කොලයක සම්පූර්ණයෙන්ම මුළු ටියුට් එකම දැන් සාරාංශ කරන්න ඕන මයින්ඩ් මැප් එකක් අඳින්න ඕන මයින්ඩ් මැප් අපි දාලා තියෙනවා හරිද සම්පූර්ණ දැන් මෙතෙක් කෑලි කෑලිනේ මුළු නිබන්ධනයේම එක මයින්ඩ් මැප් එකකට ගන්න ඕන ඒක සබ්මිට් කරන්න ඕන ලබන සතියේ අඟහරුවාදා කලින් හරි නැත්නම් ඉතින් ක්ලාස් එකෙන් එළිය තමයි ඒස අනිවාර්යෙන් මම බලනවා මට දාලා තියෙනෝනේ මේ මයින්ඩ් මැප් එක A4 කොලයක සම්පූර්ණයෙන් හරි නේද ඒක මතක තියාගන්න අවශ්‍යයි එච්චරයි ඒතකොට වැඩ ටික ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා මගෙන් අහන්න පුළුවන් ගෲප් එකට දාන්න ඕනේ ප්‍රශ්න ඕන එකක් හරි දැන් උනත් ඕනනම් ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා අර විනාඩි 7 දැන් මම ගත්තා එහෙනම් ජීවිතේ මතක තියාගන්න ඕන සමහර මිනිස්සු අද මන් දුන්නේ පණිවිඩය වල මතකයිනේ සමහර මිනිස්සු ඔබ අසාර්ථක වෙයි කියාගෙන බලාගෙන ඉන්නවා හරිද සමහර මිනිස්සු ඔබ අසාර්ථක වෙයි කියලා බලාගෙන ඉන්නවා සමහර අය ඔබ අත්හරියි කියලා බලාගෙන ඉන්නවා සමහර අය ඔබට වර්ධි කියලා බලාගෙන ඉන්නවා පැහැදිලිද ඔවුන්ට සදාකාලිකවම බලාගෙන ඉන්න ඉඩ දෙන්න එච්චරයි මට වඩ කියන්න තියෙන්නේ අද දවසේ පණිවිඩේ හොඳට හිතර ගන්න අපේ ජීවිතේ අපේ යාළුවෝ වෙන්න පුළුවන් අපේ ඥාති හිතයිසී වෙන්න පුළුවන් අසල්වැසි වෙන්න පුළුවන් අපිට hina වෙලා පුතේ ඉස්සරහින් අපි ඉස්සරහින් hina වෙලා යටින් ගොඩක් වෙන්න මේ විදිහට හිතනවා නිසා ජීවිතේ ෆිසිකල් පන්තිල උපදෙස් දෙනවා වගේම ඔන්ලයින් පන්තිල දවස් උපදෙසක් දුන්නේ නැත්නම් හරි නෑනේ ඒ නිසා අද දවසේ මගේ පණිවිඩය තමයි මොකද්ද සමහර මිනිස්සු ඔබ අසාර්ථක වෙයි බලාගෙන සිටී සමහර මිනිස්සු ඔබ අතහරියයි බලාගෙන සිටී සමහර මිනිස්සු ඔබට වර්ධියයි බලාගෙන සිටී ඔවුන්ට සදාකාලිකවම බලාගෙන ඉන්න ඉඩ අරින්න ඒ වැඩේ ඔයාගේ අතේ තියෙන්නේ එහෙනම් අද දවසේ වැඩ කටයුතු අපි අවසන් කරනවා විනාඩි 7ක කාලයක් පරක් වුණා විනාඩි 10ක් වැඩිපුර කරා රයිට් නේද එහෙනම් හැමෝටම ජය වේවා සුබ වේවා අපි ලබන සතියේ නවත් නිබන්ධනයකින් මුණ ගැහෙන්නේ ඒ වගේම නව පාඩමකින් කොටසකින් අපි පටන් ගන්නෙ එක්සෑම් එකට හැමෝම ලෑස්ති වෙන්න ඇඩ්මින් එක වදිනුවත් කරයි ඔය විභාග ලියන්නේ කොහොමද කියලා හැමෝටම සුබ දවසක් ආයිබෝන් ළමයි